පරිස්සමට බිත්තර දානවා කොළයක යටපැත්තේ. දින 3-4කින් කාලා කොළේ ඉතිරි වී නැත්තේ. කොළේ කාලා කෝෂේ හදනවා සිරුරේ උදව් වෙතේ. සති 5කින් බිත්තර පුපුරා එළියට පැනගත්තේ. දින 10ක් විතර ඉඳලා සමනලයා වෙනවානේ. තටු වේලිලා හයි වුණාම ඉගිලෙන්නට හැකි වෙන්නේ. පැය 2-3කට පසුවයි බලා ඉඳලා ඉගිලෙන්නේ. මල් පැණි උරමින් සති 2-3කුයි ජීවත් වන්නේ. සමනලයාගේ ජීවන චක්‍රේ හරිම පුදුමයක්නේ. වරිගය බෝ කරන්නමයි උන්නන් ජීවත් වන්නේ. සොබාදහමේ ලස්සන කරමින් නැමිතන ඉගිලෙන්නේ. සමනලයට කවුරුද අනේ ආදරයක් නොකරන්නේ.